නිදුක් නිරෝගී වාසනාවන්ත දවසක් වෙන්න ඕනේ මගේ ආදරණීය යාළුවෝ හැමෝටම. හැමෝම ගොඩාක් හොඳින් නේද? බලන්නකෝ මේ දවස්වල අපේ ගෙදරට අහස පේන විදිහ. හරිම ලස්සනට ඉර පායලා අහස පැහැදිලිව පේනවා. එහෙනම් අද අපි ලස්සන දවසක් ගත කරමුද? එන්නකෝ. අපි මේ මොකද්ද කරන්න හදන්නේ? ඕගොල්ලෝ දැනටමත් දන්නවා ඇති මේ මොකක්ද කියලා. ඕගොල්ලොන්ටත් ඕගොල්ලොන්ගේ පුංචි කාලේ මතක් වෙනව නේද? මේ විදිහට සෙල්ලම් ගෙයක් හදලා සෙල්ලම්වත් උයපු කාලයක් අපි හැමෝටම තිබුණා. ඉතින් දැන් අපි අපේ දරුවන්ටත් මෙන්න මේ වගේ දේවල් පුරුදු කරනවා. බලන්නකෝ. ටික මොහොතකට හරි අපි අපේ පුංචි කාලෙට යනකොට අපිට දැනෙන සැනසීම සතුට. එහෙනම් ඉතින් අප්පච්චි එයාගේ චූටි දුවට සෙල්ලම් ගේම හදලා ඉවර වෙනකන් අපි රස කෑම වේලක් හදමුද? අද මම හදන්නේ අපිට කන්න කොස් ව්‍යාංජනයක්. ඉතින් කොස් මාළුවක් හදාගමු. ඒ වගේම කොස් මාළුවට තනියට පුංචි මැල්ලුමකුත් අපි හදාගමු. ඊට පස්සේ තනි නොතනියට පපඩම් ජුට්ටුකුත් බැදගමු. මෙන්න මේ විදිහට කොස් ටික කපලා ඇට සුද්ධ කරලා එහෙම මම නම් ඉස්සරලාම කරන්නේ ස්ටීම් කරන එක. මෙහෙම කරපුවාම හරිම ලේසි. කොස් ටික ඉතින් ওই විදිහට විනාඩි 5ක් 10ක් විතර තැම්බෙනකන් අපි මැල්ලුම් ටික සුද්ධ කරගමු. මේ ඇවිල්ලා පැෂන් කොළ. ඕගොල්ලොත් වතුරකට ලුණු චුට්ටක් දාලා ඕනම මැල්ලුම් වර්ගයක් විනාඩි 10ක් 5ක් විතර මේ විදිහට තියලා තියන්න. ඒකට හේතුව තමයි ඔය මැල්ලුම් ಜಾතිවල තියෙන විස බීජ, කොළ ජරාව එහෙම ඔන්න ඉතින් නැති කරගන්න පුළුවන් මෙන්න මේ විදිහට ඕගොල්ලන්ට කරොත්. එහෙනම් ඉතින් අපිට දැන් උයන්න ඕන කරන මාළු වලට අවශ්‍ය කලමනා ටිකත් ලකලෑස්ති කරගමු. බලන්නකෝ මගේ කොස් ටික හරි අපූර්වට තැම්බිලා තියෙනවා. ගොඩාක් අය කොස් උයනකොට කොස් වතුරෙන්නේ තඹගන්නේ. එතකොට ටිකක් දිය රහට එන්න බලනවා. මමත් ඉස්සර එහෙම තමයි යුවේ. වතුරෙන් තැම්බෙන්න තියලා කිරි එකතු කරලා අවසානයේ තෙල් චුට්ටක් එකතු කරගන්නවා. හැබැයි මෙහෙට ආවට පස්සේ මගේ ආදරණීය නැන්දා එහෙම මට උගන්වුවා වතුරෙන් කොස් උයන්නේ නැතුව පුතේ මේ විදිහට ස්ටීම් කරලා අරන් කිරි වලින්ම මේක ලිපේ තියාගන්න කියලා. එතකොට හරි රසයි කියලා. ඉතින් මං දැන් මෙහි ක්‍රමයට මගේ හස්බන්ඩ්ුත් මට කියලා දෙනවනේ. ඒ විදිහට ඔන්න මං කොස් ටික ලිපේ තියාගන්නවා. ඊට පස්සේ ඉතින් කොස් ටික ස්ටීම් වුණාම ඔය විදිහට ඒකට අවශ්‍ය කරන කලමනා ටික දාගෙන මෙන්න මෙහෙම දිය කිරෙන් චූට්ටක් පැහැව ගන්නයි තියෙන්නේ කොස් එක. කොස් ටික කිරට අහගන්නකම්. ඒ වගේම තව වැදගත් දෙයක් කියන්නම්. අපි උයලා ඉවර වෙලාද මේ සේරම බඩු අස් කරන්න පුරුදු වෙලා තියෙන්නේ. එහෙම කරන්නේ නැතුව එවලට අපි පාවිච්චි කරන බඩු ටිකත් සෝදලා ඉවර කරගත්තාම උයලා ඉවර වෙනකොට මුළු කුස්සියත් අස් වෙලා තියෙනවා. මගේ නම් ක්‍රමේ ඒක තමයි. දැන් මං ඕගොල්ලෝ දැක්කනේ කොස් තඹපු ස්ටීම් එක පවා ඉවලෙම සුද්ධ කරගත්ත කොස් එක ලිපේ තියාගෙන. ඔන්න දැන් මැල්ලුම් ටිකත් හොඳට ජරාව ඉවත් කරගෙන ඒකත් ලියා ගන්නයි යන්නේ. ඊට පස්සේ ඉතින් හාල් ටිකකුත් ලිපේ තියාගෙන අපි මැල්ලුම් එක කපන්න ලෑස්ති වෙමු. ඉතින් මේ විදිහට සේරම බඩු ටිකත් අස් කරලා මැල්ලුම් ටිකත් හොඳට සෝදගෙන අපි මේක ලියාගමුද? ඕගොල්ලොන්ටත් හීනිවට මැල්ලුම් ලියන්න පුළුවන්ද?
කැත්තේ හරි ලෑල්ලේ හරි. ඔන්න ඉතින් මං ආසම වැඩේ තමයි මැල්ලුම් ලියන එක. හරි ලස්සනට හීනිවට ලියාගන්න මං ගොඩාක් ආසයි. එතකොට කන්නත් ආස හිතෙනවනේ. ඒ වගේම මැල්ලුම් ලියනවා කියන්නේ භාවනාවක්. ඒක හිමීට ලස්සනට කරන්න ඕනෙනේ. බලන්නකො ඉතින් මේක මේ පැෂන් කොළ සම්බලයක්නේ. මේක සම්බල් විදියටත් හදන්න පුළුවන්, මැල්ලුමක් විදියට හදන්නත් පුළුවන්. හැබැයි මං අද නම් හදන්නේ පැෂන් කොළ මැල්ලුම. සම්බල් හදලත් හරීම රසයි. මේවා මං ඔක්කොම කෑම වේලට හොයාගත්තේ ගෙවත්තේ. බලන්නකෝ මං කඩෙන් ගෙනල්ලා තිබ්බ කිසිම එළවලුවක් අද දවසේ පාවිච්චි කරාද කියලා. අන්න ඒකයි මං ඔයගොල්ලන්ට නිතරම කියන්නේ සතුටු පිරුණු පුංචි පවුලක මේ වගේ පුංචි පුංචි දේවලුත් සතුටු වෙන විදිහට කරගෙන තියාගන්න ඕනේ. බලන්න කොස් ගෙඩිය ගත්තේ ගෙවත්තෙන්, මැල්ලුම් ටික කඩාගත්තේ ගෙවත්තෙන්. අන්න එහෙමයි පොල් ටිකත් ගෙවත්තෙන්. හැමදේම තමන්ගේ ගෙදර චුට්ට චුට්ට හරි වවා ගන්න උත්සාහ කරොත් අපිට ඔය ආර්ථික වලට ප්‍රශ්න වලට මුහුණ දෙන්න ගොඩාක් පහසුයි. ගෙදර වත්තෙන්ම වැවෙන කෑම වේලක් අපිට හදාගන්න පුළුවන් නම් එහෙනම් ඉතින් ඕගොල්ලොත් කම්මැලි නැතුව උත්සාහවන්ත වෙන්න. ඇත්තටම මගේ ජීවන වියදම අඩුයි මේ කෑම බීම වලදී. මොකද මං ගොඩාක් වෙලාවට ගෙවත්තෙන්ම තමයි මාළු පිණි ටික හොයාගන්නේ. හස්බන්ඩ් මට හොයලා දෙන්නේ. පළතුරුත් එහෙමයි, කෙසෙල්, අලිපේර. ඉතින් ඒ වගේම තමයි අහල පහල ගෙවල් වල ඉන්න අයගෙත් බෙදා හදාගෙන අපි එළවලු වර්ග, පළතුරු වර්ග, හාල් ඒවා එහෙම අපි පාවිච්චි කරනවා. මම ඔයගොල්ලන්ට කියලා තියනවානේ මේ පැත්තේ මිනිස්සු හරි එකමුතුයි කියලා. ඕගොල්ලෝ ඉතින් කතාවෙන් දැක්කනේ මගේ කොස් ව්‍යාංජනය. අන්තිමට මිටිකිරි ටිකක් දාලා හොඳට උකු වෙනකන් හැඳි ගාගෙන මදගින්න පිස ගන්නයි තියෙන්නේ. ඔන්නේ අතරතුර අපේ මහත්තයා සෙල්ලංගේ හදනවනේ. එයාට ඉතින් තේ චුට්ටකුත් හදලා දුන්නා. එහෙනම් ඉතින් අපි ලස්සන සෙල්ලංගයක ලස්සනට සෙල්ලම් කරන්න පුරුදු වෙමු. චූටි බබාලත් එක්ක. ඕගොල්ලොත් කම්මැලි නැතුව ඕගොල්ලන්ට චූටි පැටව් ඉන්නවා නම් මෙන්න මේ විදිහට කාමරේ ඇතුලේ හරි සාලේ ඇතුලේ හරි එළියේ හරි පුංචි සෙල්ලංගයක් හදලා දෙන්න. එයාලගේ ළමා ලෝකේ එයාලට පුළුවන් උපරිම විඳින්න අවස්ථාව හදලා දෙන එක දෙමාපියෝ විදිහට අපේ යුතුකම. එහෙනම් අපි දැන් මැල්ලුම හදාගමු. හීනිවට ලියාගත්තු මැල්ලුම් ටිකට අමු මිරිස්, ලූණු, සුදු ලූණු ටිකක්, පොල් ටිකක්, ලුණු ඩිංගිත්තක්, ගම්මිරිස් චුට්ටක්, කහ චුට්ටිත්තක් එහෙම එකතු කරලා හොඳට අනාගෙන මෙන්න මේ විදිහට මද ගින්නේ ඉස්සරලාම මේ ටික පිසගෙන ගෑස් ලිප ඕෆ් කරලා මෙන්න මේ විදිහට කවලම් කරගන්න. බලන්නකෝ කොළ පාටටම මේ මැල්ලුම් එතකොට ගන්න පුළුවන්. මැල්ලුම් ජාතිය උයනකොට ගොඩාක් වෙලා ලිපේ උයා ගන්න එපා. මොකද ඒවා ඉක්මනට කළු වෙන්න බලනවා. ඒ වගේම තමයි ලිප ඕෆ් කරලත් වහලා තියන්න එපා මැල්ලුම් හැලිය. ටික වෙලාවක් යනකම්. දැක්කනේ. ඒ වෙලෙට වැඩ ටික කරගෙන ඉවර වුණාම මම උයලා ඉවර වෙනකොට කුස්සියත් අස් වෙලා. අන්න ඒකයි මම ඔයගොල්ලන්ට කියන්නේ කාලය අපිට ඉතුරු කරගන්න නම් අපි මෙන්න මේ වගේ චූටි ක්‍රම අනුගමනය කරන්න ඕනේ. වැඩ ගොඩ ගහගන්නේ නැතුව. ඔන්න ඉතින් ටිකක් හවස් වෙලා එදාට හොදපු රෙදි ටිකත් හිමීට නමා ගන්නවා. ගෙදර ගෘහිණියක් විදිහට ඕගොල්ලෝ ජීවත් වෙනකොට මෙන්න මේ වගේ පුංචි ක්‍රම අනුගමනය කරන්න පුරුදු වෙන්න. එතකොට ඔය ගෙවල් හැදි වෙන ඒවා කරදරයක් කියලා හිතෙන කාර්ය බහුල ජීවිතයක් එපා වෙලා කියලා හිතෙන දේවල් ගොඩාක් මගහර ගන්න පුළුවන්. ඒ වගේම තමයි තමන්ගේ හස්බන්ඩ් එක්ක තමන්ගේ ළමයි එක්ක ඕන තරම් කාලය ගත කරන්න අපිට වෙලාව හදාගන්න පුළුවන් මෙන්න මේ වගේ පුංචි දේවල් ඉක්මනට කරගන්න පුරුදු වුණොත්.
ගෙදර වැඩ ටික කම්මැලි නැතුව එවලට කරගත්තාම අපිට ගොඩාක් කාලෙ ඉතුරු වෙනවා අපේ දේවල් කරගන්න. ගොඩාක් අය කියනවානේ මුළු දවසම වැඩ එපා වෙනවා කියලා. අපිට බිසි කියලා. හැබැයි මට නම් එහෙම නෑ. හැමදේම බැලන්ස් කරලා සමසේ මම කරගෙන යන්න උත්සාහ කරනවා. පොඩි ළමයෙකුත් ඉද්දි. එහෙනම් ඉතින් ඔන්න අද අපේ කෑම වේල. ඊට පස්සේ ඉතින් ගොඩාක් හවස් වෙලා කෑමත් කෑවනේ. කාලා ඉවර වෙලා වරක කෑල්ලකුත් හම්බුණා අපිට අපේ නැන්දගෙන්. ඊට පස්සේ ඒකත් ඔන්න මම සුද්ධ කරලා කන්න දුන්නා කට්ටියට. මේ ඉතින් ඇඟපත එහෙම සෝදගෙන. ඊට පස්සේ පහුවෙනිදා ඔන්න අපේ චූටි බබාගේ සෙල්ලංගේ. බලන්නකෝ මං ඉතින් එයාට ලස්සනට සෙල්ලංගේ සරසලා දුන්නා. ටිකක් ලොකු වුණාම තව ලස්සනට සෙල්ලංගේ හදලා දෙන්න මං උත්සාහ කරනවා. අපේ හස්බන්ඩ් හරි කැමති මේ වගේ දේවල් වලට. එයා ආසාවෙන් එයාගේ දරුවට මේ දේවල් උගන්වනවා. ඇත්තටම හස්බන්ඩ් කෙනෙකුයි වයිෆ් කෙනෙකුයි වුණාම දෙන්නම සහයෝගයෙන් වැඩ කරපුවාම දරුවෝ ගැන හිතුවාම ඒ පවුල ගොඩාක් ලස්සනයි. මං නම් හිතන්නේ ඒක. මම දෙයක් කිව්වොත් එයා ඒක හොඳයි නම් මට කරලා දෙනවා. එහෙම නැත්නම් අපි ඒක නොකරමු කියලා එයා මට කියලා දෙනවා. බලන්නකෝ අපේ චූටි බබා හරිය සතුටින් ඒක සෙල්ලම් කරන විදිහ. අපි තුන්දෙනාගේම මහන්සියෙන් ඕගොල්ලන්ටත් ඕගොල්ලන්ගේ දරුවෝ ඉන්නවා නම් මෙන්න මේ විදිහට පුංචි කාලේ ඉඳලම හොඳ දේවල් පුරුදු කරන්න. ෆෝන් වලින් ඈත් කරලා ගොඩාක් අය දන්නේ ලේසියට ෆෝන් එක දෙන්නනේ. එහෙම නෙවෙයි. ෆෝන් එකට වැඩිය මෙන්න මේ වගේ දේවල් හැදලා දුන්නාම අපිටත් නිදහසේ වැඩක් කරගන්න පුළුවන්. එයාලත් එයාලගේ ලෝකේ ලස්සනට විඳිනවා. ඔන්න ඔකයි මගේ ලස්සන පෞල් ජීවිතය ඇතුළේ තියෙන පුංචි රහස් ක්‍රම. සමගියෙන් සතුටින් ඉන්න නම් අපි හැමෝම හිතන පතන විදිය වෙනස් කරගන්න ඕනේ. බලන්නකෝ ඉතින් මාත් චූටි වෙලාවකට පොඩි ළමයෙක් වුණා. ඔන්න එහෙනම් අදට මගේ වීඩියෝ එක ඉවරයි. මට ගොඩාක් සතුටුයි මගේ දරුවට චූටි කාලේ ඉඳලම හොඳ දේවල් පුරුදු කරන්න මට ලැබෙන එක ගැන. එහෙනම් අදට ගිහින් එන්න. ආයෙත් ඉක්මනටම හම්බ වෙන්නම්. තෙරුවන් සරණයි හැමෝටම.